ගොඩක් අය අහලා තිබ්බා මෙන්න මේ වගේ ගානක් හදන්නේ කොහොමද කියලා. ඒ ගාන තමයි දැන් මේ වගේ බෑවුමක් තියෙනවා. ඒ බෑවුමේ මොකක් හරි ඔය පෙරලෙන්න පුළුවන් වස්තුවක් තියලා පෙරලෙන්න දුන්නාට පස්සේ ඒක ළඟා වෙනවා මේ පහළට. අන්න ඒ වගේ දැන් වස්තු ගොඩක් තියලා ඒ එක එක වස්තුව පෙරලෙන්න ගත වෙන කාලය මුලින්ම ළඟා වෙන එක, ඊට පස්සේ වැඩිම ත්වරණයක් තියෙන එක, වැඩිම ප්‍රවේගයක් තියෙන කොන්න ඔය වගේ ඕන තරම් ප්‍රශ්න අහන්න පුළුවන් මේක ආශ්‍රිතව. අන්න ඒ වගේ ගානක් හදන්නේ කොහොමද කියලා තමයි ගොඩක් කට්ටිය අහලා තිබ්බේ. මේකට මම පොඩි සමීකරණයක් ව්‍යුත්පන්න කරලා පෙන්නනවා. අන්නේ සමීකරණය ඇසුරින් පුළුවන් අපිට කොහොමදයි ඒ ත්වරණය ගණනය කරලා ත්වරණය සංසන්දනය කරලා ඊට පස්සේ ඒක ඇසුරින් ප්‍රවේගය, කාලය නැත්තම් මේ ඕන දෙයක් ඒකෙන් තීරණය කරන්න පුළුවන් අපිට. මේ සමීකරණය තමයි a සමානයි g sin θ බෙදීම 1 ධන x කියන සමීකරණය. දැන් මේ g කියන එක අපි කොහොමද දන්නෝ? ඒක ගුරුත්වය ත්වරණය. මෙන්න මේ θ කියන්නේ මෙන්න මේ බෑවුමේ කෝණය. බෑවුම තිරසත් එක්ක සාදන කෝණය තමයි θ කියන්නේ. අන්න ඒකේ sin අගේ තමයි මේ තියෙන්නේ. එතකොට මේ 1 කියන එක කොහොමද ඉතින් නියතයක් නෙමෙයි. x කියන්නේ මොකක් හරි අපි දන්නවා වස්තුවක අවස්ථිති ගූර්ණය. වස්තුවක ස්කන්ධය වගේ එකක් තමයි අවස්ථිති ගූර්ණය කියන්නේ. ස්කන්ධයම නෙමෙයි, ස්කන්ධය වගේ එකක්. රේඛීය චලිතයේදී අපි ස්කන්ධය භාවිතා කරන තැන් වෙනුවට කෝණික චලිතයේදී භාවිතා කරන්නේ අවස්ථිති ගූර්ණය කියන එක. එතකොට අවස්ථිති ගූර්ණය i කියන එකෙන් සංකේතවත් කරනවා. සාමාන්‍යයෙන් අවස්ථිති ගූර්ණය ලියන්නේ xmr වර්ග කියලා. මෙන්න මේ x කියන එක වස්තුවෙන් වස්තුවට වෙනස් වෙන්න පුළුවන්. m කියන්නේ වස්තුවේ ස්කන්ධය, r කියන්නේ වස්තුවේ ආරය. දැන් අපි වලල්ලක් වගේ එකක් ගත්තොත් ඒ වලල්ලේ ආරය තමයි මේ තියෙන්නේ. ඒකට ස්කන්ධයක් තියෙනවා m කියලා. ඒකේ අවස්ථිති ගූර්ණය ලියන්න පුළුවන් i සමානයි mr වර්ග කියලා. ඒක x කියන එකේ යගේ 1යි. දැන් අපි තැටියක් වගේ එකක් ගත්තොත්, පැතලි තැටියක් වගේ එකක් ගත්තොත් ඒකේ අවස්ථිති ගූර්ණය සමානයි භාගයයි mr වර්ග. r කියන්නේ මේකේ ආරය, m කියන්නේ මේකේ ස්කන්ධය. එතකොට මෙන්න මේ x කියන එක තමයි භාගය වෙලා තියෙන්නේ. එතකොට මේ මෙතන x කියන්නේ මෙන්න මේ අගේ. මොකද්ද? අවස්ථිති ගූර්ණය ලියනකොට ඒක mr වර්ග වලට කලින් තියෙන ඉලක්කම තමයි මෙතන x කියන්නේ. අන්නේ x කියන එක අනුව අපිට පුළුවන් මේ වස්තුව මුලින්ම ළඟා වෙන එක, ගතවන කාලය, ත්වරණය, ප්‍රවේගය වගේ ඕනම දෙයක් ඉක්මනින් හොයාගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය ඇසුරින්. කොහොමද මේ සමීකරණය කටපාඩම් කරන්නේ නැතුව? කටපාඩම් කරගන්න පුළුවන් ඕන එක්කෙනෙක්ට මේ සමීකරණය කටපාඩම් කරගන්නේ නැතුව කාට හරි උවමනා නම් ලේසියෙන් මතක තියාගන්න විදියක් ඒ තමයි මේ සමීකරණය ව්‍යුත්පන්න කරන විදිය. සමීකරණයක් කටපාඩම් කරනවට වඩා ඒ සමීකරණය ව්‍යුත්පන්න කරන විදිය ඉගෙන ගත්තට පස්සේ ඒක දෙතුන් පාරක් ව්‍යුත්පන්න කරාට පස්සේ ඉබේටම මතක හිටිනවා. හදිස්සියවත් අමතක වුණොත් ඉක්මනට ව්‍යුත්පන්න කරලා සමීකරණය ගොඩනගලා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ මම මැද මට්ටමකින් නම් තමයි අද පැහැදිලි කරන්නේ. මේ පැහැදිලි කිරීම අතරතුරදී කාට හරි අපැහැදිලි තැනක් තියෙනවා නම්, තේරෙන්නේ නැති දෙයක්, මීට කලින් අහලා නැති දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒක තව වීඩියෝ එකකින් මම පැහැදිලි කරලා කියලා දෙන්න. හරි, දැන් මේ සමීකරණය මොකද්ද? a සමානයි g sin θ 1 ධන x. මෙන්න මේ සමීකරණය ව්‍යුත්පන්න කරන්නේ කොහොමදයි කියලා දැන් බලමු. ඔන්න ඔය බෑවුමේ ආනතිය අපි θ කියලා සංකේතවත් කරමු. කෝණය, තිරසත් එක්ක සාදන කෝණය. ඔකේ ඔන්න ඔය වගේ පෙල්ලෙන්න පුළුවන් මොකක් හරි වස්තුවක් තියලා තියෙනවා. ඒ වස්තුව ඕනනම් තැටියක් වෙන්න පුළුවන්. නැත්තම් ගෝලයක් වෙන්නත් පුළුවන්. ත්‍රිමානව හිතන්න මේක. වලල්ලක් වෙන්න පුළුවන්, පෙල්ලෙන්න පුළුවන් වලල්ලක්. ඊළඟට සිලින්ඩරයක් වෙන්න පුළුවන්. ඔය ඕන එකක් වෙන්න පුළුවන්. මේ එක එකේ අවස්ථිති ගූර්ණයක් වෙනස්. තැටියේ අවස්ථිති ගූර්ණය i1 එක සමාන වෙන්නේ භාගයයි mr වර්ග වලට. ගෝලයක නම් i2 සමානයි 5න් 2යි mr වර්ග වලට. එතකොට මේක වලල්ලක්නේ. වලල්ලේ i3 සමානයි නිකම්ම mr වර්ග. ඒකේ අර x කියන එක එකයි. මේ සිලින්ඩරේ තැටියක් වගේ තමයි ඒ කියන්නේ. දැන් සිලින්ඩරයක් අපි ගත්තට පස්සේ ඒ සිලින්ඩරේ හැදිලා තියෙන්නේ මේ වගේ තැටි එක මත එක පිහිටලා. දැන් තැටි එක මත එක පිහිටලා ඒවා එකතු වෙලා සිලින්ඩරයක් හැදිලා කියලා හිතන්න පුළුවන්. මේ සිලින්ඩරේ ස්කන්ධේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ තැටි එක ස්කන්ධේ ව්‍යාප්ත වෙලා තියෙන විදිහට. නැත්තම් හිතුවොත්
තැටියක් කියන්නේ සරලව සිලින්ඩරයක් තමයි. ඊටාම කුඩා සිලින්ඩර. ඊටාම කුඩා ඝනකමක් තියෙන සිලින්ඩරයක් තමයි තැටියක් කියන්නේ. ඒක නිසා ඉතින් තැටියක අවස්ථිති කූර්ණය හොයන සමීකරණයම තමයි සිලින්ඩරයක අවස්ථිති කූර්ණය හොයන්නේ. අවස්ථිති කූර්ණය කියන්නේ වස්තුවක ස්කන්ධය ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය. මම පැහැදිලි කරන ඒවා ගැන දැන් අවස්ථිති කූර්ණය වගේ දෙයක් ගැන එහෙම පැහැදිලිමක් නැත්තම් පැහැදිලි කිරීමක් එහෙම තේරෙන්නේ නැත්තම් පහලින් කමෙන්ට් කරන්න මම ඊළඟ වීඩියෝ එකෙන් ඒක පැහැදිලිව කියලා දෙන්නම්. එතකොට මේකේ අවස්ථිති කෝණයයි 4 සමානයි භාගයයි mr වර්ග. එතකොට මේ එක එක ඒවායි x කියනගේ x සමානයි භාගයයි x සමානයි 5න් 2යි x සමානයි 1යි x සමානයි භාගයයි. ඔය විදිහට අපිට ගන්න පුළුවන්. දැන් සමීකරණය ව්‍යුත්පන්න කරන්න කලින් මෙන්න මේ වස්තුව මත තියෙන බල ටික ලකුණු කරන් ඉන්නවා. මුලින් අපි බල ලකුණු කරනකොට බල ලකුණු කරන එක ගැනත් එහෙම ලොකුවට අදහසක් නැත්තම් කියන්න පාලින් කමෙන්ට් කරන්න මම ඒකත් පැහැදිලි කරලා දෙන්න. බල ලකුණු කරනකොට අපි මුලින්ම ස්පර්ශක බල සහ අස්පර්ශක බල කියලා විදි දෙකකට බෙදලා තමයි මුලින්ම ලකුණු කරන්නේ. ස්පර්ශ බලය කියන්නේ මොකක් හරි ස්පර්ශ වෙලා තියෙනකොට ලක්ෂ දෙකක් අතර අන්න එකකින් ඇති වෙන බලය. දැන් මේ තෙරපීමක් ඇති වෙනවා නම් R කියලා බලය දෙකක් ඇති වෙනවා. මේ දෙක අතර මෙහෙම ලිස්සල යන්න හදනවා නම් ඒ දෙක අතර ඇති වෙනවා F කියලා බල දෙකක්. ඒ කියන්නේ ඝර්ෂණ බල වගේ. ඊළඟට අස්පර්ශ බලය කියන්නේ නිකන් ගුරුත්වාකර්ෂණ බල වගේ ග්‍රහලෝක දෙකක් අතර ඇති වෙන ඇද ගැනීම චුම්බක බලය වගේ බලවලට තමයි කියන්නේ අස්පර්ශක බලය. මුලින් අපි අස්පර්ශක බල ලකුණු කරගමු. මේ වස්තුවේ කේන්ද්‍රයේ ඉඳන් පහළට තියෙන බර ගුරුත්වාකර්ෂණ බලය. එච්චරයි අස්පර්ශක බලයකට තියෙන්නේ. ස්පර්ශක බල බලන්න නම් ස්පර්ශ වෙච්ච ලක්ෂ බලන්න. දැන් මේක පහළට තෙරපිලා තියෙන. ඒක නිසා මේක මගින් ඉහළට තෙරපුමක් ඇති කරනවා R කියලා. ඒක තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව. ඊට අමතරව මේක දැන් පහළට ලිස්සලා එන්න හදනවා. මෙන්න මේ mg කියන බලය මෙහාට තියෙන සංරචකයක් නිසා ඒක වළක්වන්න මේ පැත්තට ඇති වෙනවා F කියලා ඝර්ෂණ බලයක්. අන්නේ ඝර්ෂණ බලය වැඩි වුණොත් මෙන්න මේ පහළට තියෙන බලයට වඩා මේක පහළට ලිස්සලා එන්නේ නැහැ. හැබැයි ඝර්ෂණ බලය ගොඩක් වෙලාවට අඩුයි මේ බරට වඩා. ඒක නිසා ගොඩක් වෙලාවට මේ වස්තුව මේ වගේ බෑවුමකදී පහළට ලිස්සලා යීමේ සම්භාවිතාවය වැඩි. එතකොට මෙන්න මේ mg කියන බලය අපි මෙතන අංශක 90කින් දෙපැත්තට විභේදනය කරගත්තොත් එකක් මේ පැත්තට මේක තීටා නිසා මේක අනුවරිණ තීටා. එතකොට මේකත් අනුවරිණ තීටා. මේ F අකුරේ හැඩේ අනුපූරක කෝණ වලින් මේක අනුවරිණ තීටා නම් මේක 90 නිසා මේක තීටා වෙනවා. එතකොට මේක තීටා පැත්තට තියෙන mg වල සංරචකයේ mg cos තීටා වෙනවා. මේක mg sin තීටා වෙනවා. මේ එකක්වත් එන විදිය පැහැදිලි නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න මම පැහැදිලි කරලා කියන්නම් තවදුරටත්. මේ මැද මට්ටමකින් නම් තමයි මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. දැන් බලන්න මේ වස්තුව මේ පැත්තට ත්වරණය වෙනවා. ඒ කියන්නේ mg sin θ කියන එක f ට වඩා වැඩි. mg sin θ කියන බලය වැඩි f ට වඩා. ඒක නිසා මේ වස්තුව පහළට ත්වරණයට ලක් වෙනවා. හැබැයි මේ වස්තුව මෙන්න මේ දිශාවට, ඒ කියන්නේ ත්වරණ වෙන දිශාවට ලම්බක දිශාවට ත්වරණයක් වෙන්නේ නැහැ. වස්තුවක් ත්වරණය වෙන්නේ නැහැ කියන්නේ නිව්ටන්ගේ පළවෙනි නියමය ඒ වස්තුව සමතුලිතයි. එහෙනම් මෙන්න මේ ඒ වස්තුවේ ඒ දිශාවට තියෙන බලයන් දෙක සමතුලිත වෙන්න ඕනේ. ඒ කියන්නේ සමාන වෙන්න ඕන. R සමාන වෙන්න ඕන පහළට තියෙන mg cos θ කියන එකට. එතකොට අපි මේ F කියන එක ඝර්ෂණ බලය ලියන්න පුළුවන් μr කියලා. මෙන්න මේ R කියන එක වෙනුවට මේ mg cos θ කියන එක ආදේශ කරාට පස්සේ F සමාන වෙනවා μ mg cos θට. එතකොට අපි මේ වස්තුවට මේ පහළට චලනය වෙන ත්වරණය වෙන්නේ. අන්න ඒ පහළට චලිතයේ සලකලා පහළට F සමානයි ma කියලා දැවට පස්සේ මේ පහළට තියෙනවා mg sin θ කියලා එකක්, ඉහළට තියෙනවා F කියලා එකක්. එතකොට ඒකේ සංප්‍රයුක්ත බලය පහළට එනවා mg sin θ ඍණ F කියලා බලයක් පහළට එනවා. අන්න ඒකට F සමානයි ma දැවුවොතින් අපිට එනවා mg sin θ ඍණ F සමානයි ma කියලා. එතකොට මේ F කියන එක අපි හොයාගත්තනේ mu mg cos θ කියලා. අන්න ඒක ආදේශ කරාට පස්සේ mg sin θ ඍණ mu mg cos θ සමානයි ma කියලා එනවා. මේ හැම එකේම m අකුර කපලා දැවට පස්සේ g sin θ ඍණ mu g cos θ සමානයි a කියලා එනවා.
g sin θ ඍණ mu g cos θ සමානයි a කියලා එනවා. මේ සම්බන්ධතාවය පොඩ්ඩක් තියාගමු. තව සම්බන්ධතාවයක් අරගෙන තමයි මේ a කියන එකට නිවැරදිම සමීකරණය ගොඩනගන්න පුළුවන් වෙන්නේ. හරි, දැන් බලන්න මේ වස්තුව පහළට චලනය වෙනකොට ඒ වස්තුව මත මේ පැත්තට ඇති වෙනවා ව්‍යාවර්තයක්. අන්නේ ව්‍යාවර්තය ඇති වෙන්නේ මෙන්න මේ F කියන බලය මගින්යි. අනිත් බලය ක්‍රියාත්මක වෙන්නේ මේ කේන්ද්‍රය හරහානේ. කේන්ද්‍රයේ වටේ ගූර්ණය ගත්තොත් F කියන බලයෙන් තමයි ව්‍යාවර්තය ඇති වෙන්නේ. අපි ව්‍යාවර්තයේ τ සමානයි I ඇල්ෆා කියලා ලිව්වොත් τ සමානයි F R සමානයි I කියන එක ලියන්න පුළුවන්. x mr වර්ග විදියට ඇල්ෆා. මේක පැහැදිලි නැත්නම් මේ ව්‍යාවර්තයේ ගතිපු විදිහම පාරි කමෙන්ට් කරන්න.